කරන් යන්නේ මේ ට්‍රයිපොඩ් හෝල් එක මේ මොකද සිංගල් টොප් එකටයි බින් එකටයි දාලා බටේ දාලා මේ තියන්න. දැන් ඉස්සෙල්ලම මම කරන්නේ ඩ්‍රිල් එක අරගෙන මෙන්න මෙතන හිලක් විද ගන්න. මම රවුමක් ඇඳගත්තා. හරි දැන් ඩ්‍රිල් එක තියලා මේක විද ගන්නවා. හරි ඉස්සෙල්ලා මේක හිලක් විද ගන්නවා. ඊට පස්සේ මම බින් එකේ හිලක් විද ගන්නවා. හරි ඊට පස්සේ ඩ්‍රිල් එක අයින් කරලා රවුම කපන්න පටන් ගන්න ඕනේ. මම කපන්නේ ජිප්ස් එකෙන්. බලන්න දැන් කපලා. හරි දැන් මේක තියාමු කියලා කපුනේ. බලගමු දැන් මේක දාගන්න තප්පේ. මේක ටයිපොඩ් හෝල් එක දාගන්න පුළුවන්ද කියලා බලමු. බෑ. හරි ඒක බැසුණා. දැන් ඒක අල්ලගන්න. හරි දැන් අපි මේකට ඇන ටික දාගන්න යන්නේ. මං සුරුප්පුණියෙන් මේකට ඇනයක් වෙන දෙකක් දාගන්නවා. ඇන හතරක් තියෙන හතරම දාගන්න ඕනේ. check 1. හරි දැන් මම මේක ඉහළ කපා ගන්න ඕනේ. මේක ලූස් කනෙක්ෂන්. හරි. දැන් අනිත් ට්‍රයිපොඩ් හෝල් එකත් කරේ අවුලක්. ඒකත් දාගත්ත දැන් ඒකට තමයි චෙක්. හරි දැන් ඒ ලීකුඩු ටික ස්පීකර් එක ක්‍රොස්ஓවර් එක අසර ගියොත් කේස් නිසා මම පොඩ්ඩක් වැකුම් එකෙන් අල්ල ගන්න යන්නේ.
ලකුණු කරගත්ත. දැන් මේකට හැන්ඩල් එක අල්ල ගන්න ඕනේ. හරි දැන් මම කරන්න යන්නේ මේක සිංගල් ටොප් එක බින්න උඩින් තියන්න මේ බට් කෑල්ල දා ගන්නවා. දැන් මේක උස්සලා උඩින් තියා ගන්න ඕනේ. එන්නකෝ. හරි මම දැන් මේක ඇන ටික දාන්න ඕනද කියලා මේක පැද්දනවා. ඇන ටික දාන්නම්. චෙක්. දාගන්නවා දැන්. හරි දැන් මම ඇන ටික දාගත්තා මේ. මේක තමයි මගේ බින් එකයි සිංගල් ටොප් එකයි. හරිද අද මගේ වීඩියෝ එක මේ දෙක හයි කරන එක. අදින් මගේ වීඩියෝ එක ඉවරයි. ආයෙ තව වීඩියෝ එකකින් හමු වෙමු. thank you.